අයිබෝවන් මම අද ඔයාලට කියන්න යන්නේ යාපනයේ තියෙන හරි අපූර්ව තැනක් ගැන. ඉතින් යාපනයේ කිව්වහම හැමෝටම මතක් වෙන්නේ හරි කර්කශ දේශගුණයක් තියෙන නිකන් ඉන්දියාව වගේ කොටසක් වගේ. ඇත්තටම යාපනයට ආවට පස්සේ කෙනෙකුට මෙහි තියෙන ගෘහ නිර්මාණ රටාව සහ මේ පරිසරය දැක්කාම හිතෙන්න පුළුවන් මේ ඇත්තටම මේ ලංකාවේද අපි මේ ඉන්නේ කියලා. ඇත්තටම ලංකාවේ තමයි අපි ඉන්නේ. හැබැයි මේක ලංකාවේ උතුරු කෙරවල. ඉතින් මෙහි ඉන්දියාවට ළඟ හින්දා මෙහි ගෘහ නිර්මාණ ශිල්පයට ඉන්දියාවේ ආభాෂය ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අද ඔයාලට කියන්න යන්නේ යාපනයේ තියෙන හරි අපූර්ව නවාතනක් ගැන. ඒ තමයි The Mango Nest. ඉන්දියාවේ ආభాෂයට හදලා තියෙන ඉන්දියාවේ මොඩර්න් ආభాෂයට හදලා තියෙන හරි අපූර්ව නවාතනක්. එහෙනම් අපි ඒ නවාතනයේ සුන්දරත්වය ඇතුළටම ගිහිල්ලා විඳගමු. ඉතින් නවාතනට ඇතුළට එනකොටම අපිට තියෙනවා මේ වගේ හරි අපූර්ව ඉන්ඩෝර් පූල් එකක්. ඇත්තටම මේ ඉන්ඩෝර් පූල් එක අපිට නෙමෙයි ගොඩක්ම වටින්නේ මුස්ලිම් ෆැමිලි එකකට. ගොඩක් ඒ කට්ටිය පිටට නිරාවරණය වෙන්නේ නැහැ. එයාලා මේ අර ගොඩක් කට්ටිය මෙතන ඒ මුස්ලිම් කට්ටිය වහනක් ඉන්න හින්දා ඒගොල්ලන්ට සේෆ් විදිහට මෙතන ඇතුලේ නාන්න පුළුවන්. ඒ වගේ මුස්ලිම් අය විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ෆැමිලි එකක් ආවොත් එහෙම මේ සමහර කට්ටිය පූල් වල නාන්න අකමැති කට්ටියට උනත් පහසුවෙන් නාන්න පුළුවන් විදිහට මේ ඉන්ඩෝර් පූල් එක හදලා තියෙනවා. ඊට අමතරව මේ පූල් එකේ ජකුසි එකකුත් තියෙනවා. මේ ජකුසි එකේ වෙන්නේ ජකුසි කියන්නේ වෝටර් තෙරපි. ඒ කියන්නේ ස්පා කියන එක. ස්පා කියන්නේ solution for aqua කියන මීනින් එක. ඒ කියන්නේ වෝටර් තෙරපි එකක් හදලා කරගන්න පුළුවන්. ඉතින් කෙනෙකුට කකුල කැක්කුමක් මේ මෙච්චර කොළඹ ඉඳලා මෙහි ආපුවාම ගොඩක් දුර එන්න ඕනි. ඒ ආපුවාම කකුල කැක්කුමක් වගේ හොල්ද කැක්කුමක් වගේ හදනවා. මේ වෝටර් තෙරපි එකේ මේ වෝටර් මසාජ් එකේ මොගලන්ගේ ඒ කැක්කුම හද කරගන්න පුළුවන්. ඉතින් මේකේ පොඩි ලස්සනට සමහරකින් වතුර වැක්කෙන ආකාරයට තියෙනවා බලා ගන්න පුළුවන්. අර මේකේ අපිට පේන විතර පරණ ගෙවල් වල මැදන දුලක් තියෙනවා. ඉතින් මේකේ මැදන දුලක් විදිහට ඇවිල්ලා තියෙන කූල් එකක්. ඉතින් හරිම වෙනස් නිර්මාණයක්. හරිම ලස්සනයි. ඒ වගේම ලිමිට් එකක් ලස්සනයි. මේක තට්ටු තුනක එකක්. තට්ටු තුනක් විතර තමයි මේ හෝටලේ හදලා තියෙන්නේ. ඉතින් යක් තට්ටු එක රූම් එකක් සහ කිචන් එක තියෙනවා. උඩ තට්ටුවේ තියෙනවා කාමර 4ක්. අපි එහෙනම් උඩ තට්ටුවට ගිහිල්ලා අපේ කාමර වල විස්තර බලාගමු. උඩ තට්ටුවට යන්න කලින් මම ඔයාලට මේකේ යට තට්ටුව තව ටිකක් පෙන්නන්න. ඉතින් මේකේ මෙන්න මේ විදිහට සෝෆා ඒරියා එකක් තියෙනවා. ඉතින් කට්ටියට පවුලේ අයට මෙතන ගෙදර වගේ නැවතිලා සතුටු සාමිචියේ දෙන්න පුළුවන් විදිහට හරිම නිදහස් විදිහට තමයි මේ අපූර්ව නවාතැන හදලා තියෙන්නේ. ඉතින් මේ නවාතැනේ කිචන් එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට ආහාර පාන පිස ගන්න ඒ වගේ දේවලුත් මේ කිචන් එකේ කරගන්න පුළුවන් හැමදේම. බඩු මූට්ටු හැමදේම තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා. මිරිස් තුන පහ වගේ දේවලුත් අපිට මේකේදී අපිට හම්බුණා. කලින් කට්ටිය ගෙනාවුවත් දන්නෙත් නැහැ. මෙහෙන් මං හිතන්නේ සපයනවා. ඉතින් අපිත් අරගෙන ආවා. අපි ඒවා මේ කුස්සිය තමයි ඉව්වේ. ඊට අමතරව මේ ගෙදර හරි අපූර්ව කෝවිලකුත් තියෙනවා. එතන තමයි මම කැමතිම. අපි ගෙදර බුදුපාන තියනවා වගේ මේ ලස්සන නවාතනෙත් කෝවිලක් තියෙනවා. ඉන්දියානු ආభాෂයෙන් හදලා තියෙන්නේ. අපි මේ ලස්සන තැනත් බලාගෙන උඩ තට්ටුවට එන යමු. එනම් මාත් එක්ක උඩ තට්ටුවට යන්න. ඉතින් මේ නවාතනේ පඩිපෙළට අමතර උඩ තට්ටුවට යන්න ලිෆ්ට් එකකුත් තියෙනවා. ඉතින් මම ගියේ පඩිපෙළේ. ඉතින් මෙහි බිම සකසලා තියෙන්නේ සිමෙන්තියෙන්ද? නෑ නේද? මේවට කියන්නම් මතක නෑ ඇත්තටම මට. ඉතින් මෙහෙම උඩ තට්ටුවට යනකොටම මේ වගේ ලස්සන ඉන්දියානු ආభాෂයට හදපු තොටිල්ලක් තියෙනවා. ඉතින් ඒ තොටිල්ලට තමයි මම හරිම කැමති. ඔයාලට මතක ඇති මේ වගේ ඉන්දියානු ආభాෂයට හදපු තොටිලි අපි ওই කතා බලනවනේ ඉන්දියාවේ කතා මහගෙදර එහෙම මතකනේ. ඒ කතාවලත් තිබුණා. ඉතින් ඇත්තටම මෙතන අර මහන්සියට හාන්සිලා ඉන්න හරිම අපූර්ව තැන. ඉතින් මමත් එතන ටික වෙලාවක් මහන්සියට හාන්සිලා හිටියා. මොකද කොළඹ ඉඳලා ඇවිල්ලානේ. ඉතින් මෙතන හරිම චෝක් තැන. හරිම හිතට සැනසීමක් දැනෙන්නේ. හරි. මේ බලන්නකො මේ බිත්තිවල තියෙන පින්තූර. මේවා ඔක්කොම දමිළ ආభాෂයට ඒ වගේම යාපනයේ අතීතය සිහි නැන්වෙන විදිහට සිහි ගැන්වෙන විදිහට එල්ලලා තියෙන පින්තූර. යාපනයේ ඉතිහාසය ගැනත් අපිට මෙහෙට ආවම දැනගන්න පුළුවන්. මේ බිත්තියේ තියෙන පින්තූර දැක්කම එහෙනම් යන්න අපේ කාමරේ බලන්න. මේ කාමරේ දොර බලන්නකො. මේකත් හරිම ඇන්ටි. මෙන්න බලන්න මගේ ඇඳ. මේ ඇඳ හරිම කොලෝනියල් විදිහට හදලා තියෙන උස ඇඳක්. මේක හරිම පරණ විදිහට හදලා තියෙන වලව්වක විදිහට හදලා තියෙන ඇඳක්.
මේ තියෙන්නේ අපේ බාත්රූම් එක. මේ බාත්රූම් එකත් හරිම නවීන පන්නේට තමයි හදලා තියෙන්නේ. බලන්නකෝ මේ කොමන්ට් එකේ හැම හරිම අලුත් පන්නේ විදිහට හදලා තියෙන්නේ. පරණ පන්නේ නවාතරක් වුණාට. ඇත්තටම මේක පරණ පන්නේ එකක් නෙවෙයි මේක අලුත් පන්නේ හදලා තියෙන නවාතනක් හැබැයි හදලා තියෙන්නේ ඇන්ටික් විදිහට. ඉතින් මම මේ කොහෙටද දැන් ආයෙ යන්නේ? මං යන්නේ මේක උඩ තියෙන තවත් තට්ටුවක්. තුන්වෙනි තට්ටුවක්. හැබැයි තුන්වෙනි තට්ටුවේ දොර අරින්න කියලා පොඩි අකරතැබ්බයකටත් මුණ දෙන්න සිද්ධ වුණා. දොර ඇරෙන්නේ නැතුව. මෙහෙන් බලන්නකො මෙහි තියෙන එළිය තියෙන ලස්සන. මෙතන තියෙන රූෆ් টොප් එකක්. මේ උඩට ආවට පස්සේ ඒ පැත්තේ තියෙන පරිසරය හොඳට දැක බලා ගන්න පුළුවන්. ඕම් බලන්නකො මේ පැත්තෙන් බලනකොට අර පැත්තේ පාර ඔක්කොම පේනවා. මේ මෙහෙම තිබුණාට මේ ඔයාලට ගමක් වගේ තුනට මේ ගම නෙමෙයි. මේ යාපනයේ ටවුන් එක. ඉතින් මේ ටවුන් එකේ තමයි ටවුන් එකේ ඉඳන් ඇත්තටම කිලෝමීටරයක්වත් නැහැ. පයින් යන දුර. අපි කලින් දවසේ රෑ පයින් ටවුන් එකට ගිහිල්ලා ආවා මෙහෙ ඉන්න ගම. ඉතින් මෙතන ඔයාලට පුළුවන් පොඩි පාටියක් දාන්න. එහෙම නැත්නම් බාබිකියු පාටියක් දාන්න. එහෙම නැත්නම් කට්ටියත් එක්ක ඇවිල්ලා පොඩි සාජ්‍යයක් දාන්න. එහෙම පුළුවන්. ඔයාලට මෙහි වටපිටාව බලනකොට බලා ගන්න පුළුවන් අඹ ගස් තියෙනවා. වටපිටාව පුරාවම අඹ ගස් තියෙනවා. ඒ හින්දා තමයි මේකට මැංගෝ නෙස්ට් කියලා මේගොල්ලෝ නම දාන්න ඇත්තේ. ඉතින් මේ පැත්තෙන් බැලුවත් මේ විදිහට තමයි දැක් ගන්න පුළුවන් එන්නේ. මම ඔයාලට අඹ ගස් තියෙන අකුවට තාම අඹ ගහක් පෙන්නුවේ නෑනේ. ඕන්න බලා ගන්න. අඹ ගහක්. අර තියෙන අඹ ගහක් අඹ ගෙඩි දෙක තුනකුත් තියෙනවා. ඉතින් ඊට අමතරව අඹයක් කණ්ඩත් තිතුන මට මෙතෙන්ට ආවට පස්සේ. ඉතින් ඔම් බලන්නකො මෙතන දැන් අර ස්විමින් පූල් එක තියෙනවානේ. ස්විමින් පූල් එකට එළිය වැටෙන විදිහට මෙතන මේ හරි අපූර්ව විදිහට ග්ලාස් එකක් දාලා හදලා තියෙනවා. ඊට කලින් මේ අඹ ටිකත් බලාගෙන අපි ඒ ග්ලාස් එක බලන්න යමු. මොකද්ද මේ ග්ලාස් එකේ කතාව කියලා. වටපිටාව පොඩ්ඩක් බලන්නකො. වටපිටාව පොඩ්ඩක් බලලා මේ තියෙන්නේ ග්ලාස් එක. ඉතින් මේ ග්ලාස් එක එක්කම යට තමයි ස්විමින් පූල් එක තියෙන්නේ. ඉතින් මේක ගෘහ නිර්මාණය කරපු කෙනා හරි අපූර්වට ස්විමින් පූල් එකකට එළිය වැටෙන විදිහට මේ ග්ලාස් එක හයි කරලා තියෙනවා. ඉතින් මට හිතුණා එතනින් පොඩ්ඩක් පල්ලෙහා බලන්න. බැලුවට පේන්නේ නැහැ. ඔන්න මම දැන් ඔයාලට මේ හෝටලේ ගැන කියන්න ඕන දේවල් ඔක්කොම ටික කිව්වා. දැන් අපි මෙහි කරපු කියපු වැඩ ටිකක් ගැන තමයි ඔයාලට කියන්න යන්නේ. මෙන්න මේ දෙන්නෙක් මෙතන ටීවී බලනවා. මට ඔයාලට කියන්න බැරුණානේ. මේ හොටෙල් එකේ උඩ තට්ටුවේ කාමර 4ක් තියෙනවා. ඒ කාමර 4 අතර මැද අර එහා පැත්තේ තියෙන තොටිල්ලට අමතරව මෙතන තියෙන පොඩි ටීවී ලොන්ජ් එකක්. ඉතින් මෙතන ඔයාලා ෆැමිලි එකේ කට්ටියත් එක්ක ඇවිල්ලා ඔයාලට මෙතන ටීවී බලන්න පුළුවන්. ඉතින් මේ දෙන්න ටීවී බලනවා. ටීවී මොනවද මේ බලන්නේ? කාටුන් එකක්ද? නෑ නේද? මොකක් හරි සත්තු ඉන්න වැඩසටහනක් මෙයාලා බලනවා. ඉතින් මේ තියෙන්නේ තව කාමරයක්. මේකේ තියෙන්නේ සෙපරේට් බෙඩ් එකක්. ඊට අමතරව මෙතන තියෙන ලිෆ්ට් එක. දැන් මං හදන්නේ ඒ ලිෆ්ට් එකෙන් පල්ලෙහාට යන්න. එහෙනම් අපි ලිෆ්ට් එකෙන් පල්ලෙහාට යමු. පල්ලෙහාට ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඒක බලන්න පොඩ්ඩක් බලලා ඉන්න වෙනවා. පල්ලෙහාට ගිහිල්ලා කරන්න යන වැඩේ තමයි දැන්. මෙච්චර මේ හොටෙල් එක මැද මෙහෙම පූල් එකක් තියාගෙන නොනා ඉන්න පුළුවන්ද? අපේ කට්ටිය නම් ටිකක් අදිමදි කරා නාන්න. මම ඕන එකක් වෙලා යන්න කියලා මේ ගිරීස්ම යාපනේ මේ හොටෙල් එක මැද තියෙන පූල් එකේ නාන්න අමතක කළේ නැහැ. ඉතින් පැයක් දෙකක් විතර වගේ නෑවා. මේ පූල් එක අඩි 4ක් තමයි ගැඹුර. ඉතින් මෙතන තියෙනවා අර මං කියන්නේ ජකුසියක් තියෙනවා කියලා. ජකුසියක් කියන්නේ වතුර පළක්. ඒකෙන් වතුර ප්‍රෙෂර් එක ඇවිල්ලා අපේ ඇඟට වැදිලා අපේ මසල්ස් මසාජ් කරන එක වෙන්නේ. ඉතින් මං ඔය ඉඳගෙන ඉන්නේ මසාජ් වෙන හින්දා. මේ පොඩි දෙන්නත් හරි ආසයි ජකුසියේ වතුර මල් වලට. ඉතින් ඒ දෙන්නත් එතන ඉඳලා සෙල්ලම් කළා. ඉතින් ලොකු එක්කනට ටිකක් බයයි. එයා උඩ පඩිය උඩ ඉඳලා තමයි ගියේ. ඉතින් ළමයි නානකොට පොඩ්ඩක් ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. මේක අඩි 4ක් ගැඹුර හින්දා. ඉතින් මෙයාලා නම් එතනින් පල්ලෙහාට බැස්සේ නැහැ. ඉතින් අපි ඒකත් බලාගෙන හොඳට නාගත්තා. ඉතින් ඔයාලා යාපනයේ ට්‍රිප් එකක් යනවා නම් ෆැමිලි එක ට්‍රිප් එකක් යනවා නම් මේක තමයි නවතින්න හොඳම තැන. ඉතින් ෆැමිලි එකේ හැමෝටම මෙතන ඉඳලා කෑම කන්නත් පුළුවන්. එහෙනම් අපි ආයිත් මේ වගේ ලස්සන තැනකින් හම්බෙමු. යාපනයේ යනවා නම් මැංගෝ නෙස්ට් එකට යන්න නවතින්න.